කෘෂිකර්මාන්තය ගැන කතා කරද්දී අපි විශේෂයෙන්ම කතා කරන දෙයක් තමයි මේ තිරසාර කෘෂිකර්මය කියන්නේ. එහෙම නැත්නම් සස්ටේනබල් ඇග්‍රිකල්චර් කියන්නේ. ඉතින් අද මේ වීඩියෝ එකේදී වලට ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙන්නේ කොහොමද කෘෂිකර්මාන්තය ඒ තිරසාර කෘෂිකර්මාන්තයක් බවට පත් කරගන්නේ කියන එක. ආයිබෝන්. අද දවසේදී අපි ඇවිල්ලා ඉන්නේ ලෙස්ටිස් ඇග්‍රෝ ආයතනයට අයත් ලසාරෝ ගොවිපළට. ඉතින් අද අපි මේකෙදී අද මේ වීඩියෝ එකේදී ඔයගොල්ලොත් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ හැමතැනකදීම අපිට අහන්න ලැබෙන මේ තිරසාර කෘෂිකර්මාන්තය කියන්නේ මොකක්ද කියන එක. ඒකට මේ තිරසාර කෘෂිකර්මාන්තය කියලා අපි කියද්දී විශේෂයෙන්ම කියන්නේ ඒ කෘෂිකර්මාන්තයේදී අපිට එක අංශයක් විතරක් සම්බන්ධ කරගන්න තු එහෙම නැත්නම් සමෝදාන ගොවිපළ ක්‍රමයක්. ඒ කියන්නේ එක අංශයක තියෙන අපද්‍රව්‍ය තව අංශයක තියෙන අමුද්‍රව්‍ය බවට පත් කරගෙන වඩාත් ලාභදායී විදියට මේ කුවිතන කරන්නේ කොහොමද කියන එක තමයි මේ තිරසාර කෘෂිකර්මයේ හරහා වෙන සාමෝදාන ගොවිපළ ක්‍රමයේදී අපි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මෙතන ඇත්තටම ඔයගලන්ට බලන්න පුළුවන් මේ තාමත් කුඩා ඉඩක මේ කියන සාමාන්‍ය පර්චස් කාරක ඉඩක් මේක තියෙන්නේ. මොකද අපිට අවශ්‍යතාවය තියෙන්නේ ගොඩක් කට්ටියට තියෙන ප්‍රශ්නයක් තමයි අපිට ඔය කරන්න ඉඩක් නැත්නම් අපේ ඉඩ ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් ඒ වගේ අයට කොහොමද තමන්ගේ තියෙන කුඩා ඉඩ හරියටම කළමනාකරණය කරලා ඒ තමන්ට අවශ්‍ය කරන සත්ත්ව පාලනය, වගාව, ඒ වගේ හැම දෙයක් මේකට සම්බන්ධ කරන්න කොහොමද කියලා ආදර්ශයක් හැටියට තමයි මේ කොටස අපි මේ ගොවිපළේ හදලා තියෙන්නේ. මෙතනදී ඔයගොල්ලන්ට දකින්න පුළුවන් දේවල් කීපයක් තියෙනවා. එකක් තමයි අපි මෙතන ගම් කුකුල් පාලනය කරනවා. ඒ වගේම මේ ඔයගොල්ලන්ට දකින්න පුළුවන් තාරාවොත් මෙතන ඉන්නවා. ඒ වගේම කළුකුන්. ඊටත් අමතරව අපි මෙතන ඔයගොල්ලන්ට පේනවා පොන්ඩ් එකක් තියෙනවා. ඒ පොන්ඩ් එකේ අපි මාළු ඇති කරනවා. එතකොට අපිට බිත්තර ලබා ගන්න පුළුවන්, මස් ලබා ගන්න පුළුවන්. ඒ වගේම මාළු අපිට ලබා ගන්න පුළුවන්. අපිට මේකේ තිලාපේ වගේ මාළු වර්ගයක් ඇති කරන්න පුළුවන්. ඉතින් මෙතනදී අපි කරලා තියෙන්නේ මේ තාරාවන්ගේ එහෙම නැත්නම් මේ ගංගු කුල්ලුන්ගේ මේ කළුකුන් සත්තුන්ගේ අපද්‍රව්‍ය තමයි මේ පොන්ඩ් එකේ ඉන්න නැත්නම් මේ පොකුණේ ඉන්න මාළුන්ට ආහාරයක් වෙන්නේ. එතකොට මේ පොකුණේ ඉන්න මාළුන්ට අපි ආහාරයක් වෙනම දෙන්න අවශ්‍යතාවයක් නැහැ. අපි මෙතනදී මේ කුකුල්ලුන්ට එහෙම නැත්නම් තාරාවන්ට විතරයි අපි ආහාරයක් වෙනම ලබා දීමක් කරන්නේ. ඉතින් ඒ මාළු ඉන්න පොන්ඩ් එකේ මාළුත් ඉන්නකොට ඒ මාළුත් එක්ක ඇති වෙන අපද්‍රව්‍ය තියෙනවා. එතකොට ඒ හරහා මේ මාළුන්ගේ ඒ පොකුණේ ඇමෝනියා, නයිට්‍රේට් වගේ දේවල් ඇති වෙනවා. ඉතින් ඒ ඇති වෙන දේවල් ටික මාළුන්ට අහිත කරනවා. ඉතින් අපි කරලා තියෙන්නේ ඒ වතුර එක, ඒ කියන්නේ මාළු ඉන්න පොකුණේ තියෙන වතුර එක පාවිච්චි කරලා ඇක්වාපොනික් යුනිට් එකක්. ඒ කියන්නේ අපි ඇක්වාපොනික් යුනිට් එකේ අපි අංශ දෙකක් තියෙනවා. එකක් තමයි සයිපන් එකක් පාවිච්චි කරලා කරන කළුගල් මත වගා කරන, ඒ කියන්නේ පාංශු රහිත වගාවක් අපි එතන කරලා තියෙනවා. ඉතින් ඒකෙදි අපිට කංකුම් වගා කරන්න පුළුවන්. එහෙම නැත්නම් මේ පේන වගේ කරවිල, එතකොට මේ මෑ, ඒ වගේ ඕන ඉරෝලුවක් අපිට ඒ සයිපන් එකක් භාවිතා කරලා පාංශු රහිතව කරන්න පුළුවන්. ඒ වගේම සම්පූර්ණම ජලයේ සලාද, එහෙම නැත්නම් අපිට කියන්න පුළුවන් කංකුම් වගේ දේවල්, තනිකරම වතුර තියන්න පුළුවන් දේවල් අපිට ඒ වගේ කොටසකුත් ඒකට සම්බන්ධ කරන්න පුළුවන්. එතනදී අපිට එක පැත්තකින් වගාවක් හම්බෙනවා වගේම අනිත් පැත්තෙන් අර මාළුන්ට අහිත කර නයිට්‍රේට් වගේ දේවල් මේ ශාක වලට අවශ්‍ය දේවල්. ඉතින් ඒ දේවල් ටික මේ ශාක වලින් උරා ගත්තාම ආපෞසරයක් ඒ වතුර එක මේ ඇවිල්ලා මේ මාළුන්ට හොඳ වතුර එකක් හැටියට ඒ පොකුණට මෙක්ක හොයනවා. ඇත්තටම කියනවා මේ ඇක්වාපොනික් කියන සිස්ටම් එකේදී අපිට සාමාන්‍ය මේ බිමක වගා කරන තරම වගා කරද්දී වැය වෙන ජලයේ ප්‍රමාණයෙන් 95ක් ඉතුරු කරගන්න පුළුවන්. මොකද මේක ඒ ජලයේම තමයි ආපසරයක් මාළුන්ට වෙලා මාළුන්ගෙන් ආයසරයක් පෝෂණය වෙලා ආයසරයක් ඒ වගාවට යන්නේ. ඉතින් මෙතන අර සස්ටේනබිලිටි කියන්නේ ඒ කියන්නේ තිරසාරත්වය. ඒ කියන්නේ අපි කිසිම දෙයක් නාස්ති කරන්නේ නැතුව, කිසිම දෙයක් අපතේවන්නේ නැතුව මේ වගාව කරන විදිහට තමයි මේ ආදර්ශය අපි මෙතන හදලා තියෙන්නේ. ඉතින් ඔයගොල්ලන්ට පුළුවන් මේ ලසාරෝ ෆාම් එකට ආවොත් මේ දේවල් ඔයාලගේ ඇහින්ම බලලා මේ දේවල් ඔයගොල්ලන්ට ආදර්ශයක් කරගෙන ඔයාලගේ තියෙන ගෙවත්ත, ඔයාලගේ තියෙන වත්ත, ඔයාලගේ තියෙන වගාව, ඒ හැම දෙයක්ම මේ විදිහට ඔයාලට වගා කරගන්න, එහෙම නැත්නම් මේ විදිහට සකස් කරගන්න පුළුවන්. ඉතින් ආරාධනා කරනවා ඔබට එන්න කියලා. මේ ඔබට තිරේ දැක්වෙන විදිහට ලසාරෝ ෆාම් කියලා සර්ච් කරලා Google Maps එකේ ඔයගොල්ලන්ට පුළුවන් අපේ ආයතනයට එන්න පාර ළඟම පාර හොයාගන්න. ඉතින් ඉතාමත් ආදරෙන් ඔයාලා හැමෝටම ආරාධනා කරනවා එන්න අපේ ගොවිපළට ඇවිල්ලා මේ දේවල් බලලා මේ දේවල් අපේ රටක් හැටියට ඉස්සරහට යනකොට අපිට මේ සස්ටේනබිලිටි එහෙම නැත්නම් තිරසාරත්වය කියන එක අනිවාර්යයෙන්ම ඕන දෙයක්. ඒ හින්දා ඔයාලට ආදරෙන් ආරාධනා කරනවා ඇවිල්ලා මේ ස්ථානයට ඇවිල්ලා මේව බලලා අපි රටක් හැටියට ඉදිරියට යමු කියලා. ඉතින් නැවතත් ලෙස්ලිස් ඇග්‍රෝ YouTube වීඩියෝ එකකින් හමු වෙනතුරු ඔබට සුබ දවසක්.